ඉතින් නිව්සීලන්ත සම්බන්ධව නිව්සීලන්ත යන්න ඉන්න ඔයාලා වෙනුවෙන් වැදගත් වීඩියෝ එකක් ඔයාලට අවශ්‍ය වෙන කරුණු ටිකක් එක කතා කරන්න මං ආවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා නිව්සීලන්ත වලට IELTS එක වේවර් ඔෆ් කරන්න පුළුවන්. ඉතින් ඒ UK, USA, Australia, Ireland, Canada වගේ countries වලින් ඩිග්‍රී එකක් හරි මාස්ටර් එකක් හරි කරලා තියෙනවා නම් ඔයගලන්ට IELTS එක වේව් ඔෆ් කරන්න පුළුවන්. ඒක අපි හැමදාම හැම වීඩියෝස් වලම ඔයගලන්ට කියනවා. මෙතනදී ඔයගලන්ට එන්න පුළුවන් ප්‍රශ්න කීපයක් වෙන්න පුළුවන්. මම මේ රටට ගිහින් මේ ඩිග්‍රී එක කරලා තියෙන්න ඕනේද? මට UK යන්නම ඕනේද? එහෙම නැත්නම් මම ලංකාවේ ඉන්ස්ටිටියුෂන් එකක් හරහා මගේ UK ඩිග්‍රී එකක් හරි එහෙම නැත්නම් ඔස්ට්‍රේලියන් ඩිග්‍රී එකක් හරි අයර්ලන්ඩ් ඩිග්‍රී එකක් හරි මම USA ඩිග්‍රී එකක් හරි කරලා තියෙනවා නම් මට IELTS එක වේව් ඔෆ් කරන්න පුළුවන්ද? ඔව්. ඔයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට IELTS එක වේව් ඔෆ් කරන්න පුළුවන්. ඔයා ICBT එකේ UK මාස්ටර් එකක් හරි UK ඩිග්‍රී එකක් හරි කරලා තියෙනවද? එහෙම නැත්නම් eSoft එකෙන් කරලා තියෙනවද? BMS එකෙන් කරලා තියෙනවද? BCAS කැම්පස් එකේ කරලා තියෙනවද? NSBM එකේ කරලා තියෙනවද? ඒ වගේම ස්ලිට් එකේ ඔයගොල්ලෝ ඩිග්‍රීස් කරලා තියෙනවනම් ඒ වගේම සේජිස් කැම්පස් එකේ මෙන්න මේ වගේ ඔයා ඕනම කැම්පස් එකක ලංකාවේ තියෙන ප්‍රයිවට් ඕනම කැම්පස් එකක ඔයා UK ක්වොලිෆිකේෂන් එකක් ඔස්ට්‍රේලියන් ක්වොලිෆිකේෂන් එකක් එහෙමත් නැත්නම් අයර්ලන්ඩ් USA වගේ ඩිග්‍රීස් මාස්ටර්ස් කරලා තියෙනවා නම් ඔයාට IELTS එක වේව් ඔෆ් කරන්න පුළුවන්. ඉතින් ලංකාවේ දැන් ගොඩාක් හැමතැනම මෙන්න මේ කැම්පස් තියෙනවා. ඉතින් මේ කැම්පස් වලින් UK ඩිග්‍රීස් ගොඩාක් ඒ වගේම UK MBA ඔෆර් කරනවා. ඉතින් ඔය ඒගොල්ලන් ඔෆර් කරනවා ගොඩක් වෙලාවට වර්ක් එක්ස්පීරියන්ස් එකත් එක්ක MBA. එහෙම කරපු කට්ටිය අපි ගාවට ගොඩාක් එනවා. ඉතින් එහෙම වුණත් ප්‍රශ්නයක් නෑ. ඔයාට එහෙම ක්වොලිෆිකේෂන් එකක් නම් තියෙන්නේ. ඔයාට IELTS එක වේවර් ඔෆ් කරලා දෙන්න පුළුවන්. එතකොට ICBT එකේ සාමාන්‍යයෙන් ඔෆර් කරනවා කාඩිෆ් මෙට්‍රොපොලිටන් යුනිවර්සිටි එකේ ඩිග්‍රීස් මාස්ටර්ස්, eSoft එකේ ලන්ඩන් මෙට්‍රොපොලිටන් යුනිවර්සිටි එක, ඒ වගේම NSBM එකේ තියෙනවා කොවෙන්ට්‍රි යුනිවර්සිටි එක, ප්ලිමත් යුනිවර්සිටි එක, ඒ වගේම අයර්ලන්ඩ් ඩබ්ලින් අයර්ලන්ඩ් ඩිග්‍රී එක ඔෆර් කරන්නේ NSBM එකේ. එතනින් ගියාම ඔය වගේ ගොඩාක් UK qualifications ස්ටැෆර්ඩ්ෂයර් යුනිවර්සිටි එක, ඊට අමතරව ඇන්ග්ලියා රස්කින් ඔය වගේ ගොඩාක් යුනිවර්සිටිස් වල ඩිග්‍රීස් මාස්ටර්ස් ලංකාවේ ඔෆර් කරනවා. ඉතින් ඕගලන්ට එහෙම කරලා තියෙනවා නම් ඔයාට ඒත් IELTS එක වේවර් ඔෆ් කරන්න පුළුවන් නිව්සීලන්ත වලට. ඒ වගේම ස්පෙෂලි ඔයගලන්ට ඔයාලා OTHM level 7 UK post graduate level 7 ඔන්න ඔය වගේ UK qualifications ඒත් post graduate හරි OTHM level 7 හරි ඔන්න ඔය වගේ කරලා තියෙනවා නම් ඒත් කිසිම ප්‍රශ්නයක් නැහැ ලංකාවේ campuses වලින් ඔයාට IELTS එක waiver off කරන්න පුළුවන් ඔයාගේ manager experience උත් base කරගෙන. ඒකත් අපේ අලුත් update එකක්. ඉතින් ඔයාට UK qualification එක එහෙම නැත්නම් OTHM UK post graduate එකක් මෙන්න මේවත් එක්ක ඔයාගේ managerial experience තියෙනවා නම් ඒත් ඔයාට IELTS එක waiver off කරන්න පුළුවන් නිව්සීලන්ත වලට. ඔයා ෆැමිලි එකත් එක්කම යනවා නම් ඒත් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට මාස්ටර්ස් වලට යනකොට අපි හැමදාම කතා කරනවා වගේ dependent full time work visa එකත් arrange වෙනවා. බබාලට free educations වලට studies කරන්න පුළුවන්. ඉතින් අපි experience වැඩිම කම්පැනි එකක් ලංකාවේ වැඩිපුරම වීසාස් කරන කම්පැනි එක නිව්සීලන්ත වලට කම්පැනි එකක් හරි විදියට ඒජන්ට් කෙනෙක් තෝරගෙන වීසා එකක් රිෆියුස් වෙන්නේ නැතුව නිව්සීලන්ත යන්න රෝහක අපි ගාවට අදම එන්න. ඒ වගේම අපේ හොට්ලයින්ස් වලට කතා කරලා අපොයින්ට්මන්ට් එකක් arrange කරගෙන අපේ කන්සල්ටන්ට් කෙනෙක්ගේ ඒ වගේම අමතක කරන්න අපේ YouTube channel එක subscribe කරන්න පහළ තියෙන bell icon එක අනිවාර්යෙන් ක්ලික් කරන්න. ඔයගලන්ට වීඩියෝ එකක් ආපු ගමන් notification එකක් එනවා. ඒ වගේම අපේ TikTok එක, Facebook එක, Instagram එක මේ හැමදේම follow කරන්න. ඔයගලන්ට අලුත් news, අලුත් updates නිව්සීලන්ත ගැන දැනගන්න පුළුවන්. ඉතින් රෝහක අපි ගාවට එන්න ඔයාගේ නිව්සීලන්ත වලට හරි පාරෙන් යන්න. ඔබත් නිව්සීලන්ත වල ලක්ෂරි ලයිෆ් එකක් ගත කරන්න ෆැමිලි එකත් එක්ක මයිග්‍රේට් වෙන්න කැමති කෙනෙක්ද? අවුරුදු 50 වුණත් ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් වලට අනුව නිව්සීලන්ත වලට අපිට ඔයාට සොලියුෂන්ස් දෙන්න පුළුවන්. රෝහක අපි තමයි ලංකාවේ වැඩිම නිව්සීලන්ත වීසා කරන්නේ. වීසා රිෆියුසල්ස් තිබුණා. ඔයා ඕනම රටක නම් ඉන්නේ ලංකාවට නැතුව නිව්සීලන්ත යන්න අපිට කතා කරන්න. වසර 16ක ඉතිහාසයක් තියෙන අපිත් සමග සම්බන්ධ වී ඔබගේ නිව්සීලන්ත සිහිනය සැබෑ කරගන්න.